Hi, welcome to back my channel. ඉතින් අද මං යන්නේ මේ හොරණ. ඉතින් මම මේ කළුතර ඉඳලා බස් එකේ හොරණට යන ගමන් ගත්ත වීඩියෝ එකක් තමයි මේ ඔයාලට පේන්නේ කළුතර හොරණ පාරේ වීඩියෝ එක. ඉතින් ඒ පාරේ දෙපැත්තේ තියෙන ලස්සන ලොකේෂන් එක ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් ඔයාලා කවුරුත් දන්නවා මේ දවස්වල ගම් වතුර නිසා අපේ ගොඩක් ලංකාවේ අයට මේ හොරණ පැත්තේ ඒ වගේ පළාත්වල අයට ගොඩාක් කරදරයි තමන්ගේ ගෙවල් ඒ හැම දෙයක්ම නැති වෙලා උන් හිටිතැන් නැතුව කන්න බොන්න නැතුව ගොඩාක් කටේ දුක් විඳිනවා. ඉතින් අපි අදත් මේ කරන්න හදන්නේ ඒ වගේම සමාජ සත්කාරයක්. ඉතින් දැන් මම මේ ඇවිල්ලා තියෙන්නේ සදේශ් මල්ලිගේ ගෙදර. ඉතින් මම කියන්නම් අපි අද මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. අපි 200කට කෑම දෙන්න හදන්නේ දවල්ට. ඉතින් ආපු ගමන් මම මේ මල්ලිත් එක්ක ගත්ත vlog එකක වීඩියෝ ක්ලිප් එකක් තමයි ඔයාලට පේන්නේ. ඉතින් අපි අද රෙඩි කරන්න තව ගොඩක් කට්ටිය ඉන්නවා මේ වැඩේ පිටුපස්ස. ඉතින් අර හැම දෙයකම තිරේ පිටුපස්ස මහන්සි වෙන කට්ටියක් ඉන්නවානේ. ඉතින් සමහර වීඩියෝ වලට එහෙම එන්න කැමති නැහැ. ඉතින් මේ ඔයාලට පේන්නේ අපි ඒක රෙඩි කරන්න කෑම ලෑස්ති කරන විදිය. ඉතින් අපි අද කෑම දුන්නා ගොඩක් කට්ටියට. ඉතින් හරිම සතුටුයි. මොකද අපි හැමෝම ගොඩක් ලොකුට සල්ලි තියන අය නෙවෙයි. අපි හැමෝම දුප්පත් මිනිස්සු. හැබැයි අපේ හිත ඇතුලේ තියෙන මනුස්සකම ගොඩක් පොහොසත්. ඒක තමයි වටින්නේ. අපි රටක් ජාතියක් විදිහට අපේ ජනතාව වෙනුවෙන් කැප වෙනවා නම් ඇත්තටම මම මේක මෙහෙම වීඩියෝ කරලා දාන්න හිතුවෙත් වෙන දෙයක් හින්දා නෙමෙයි. මේවා දකින්නකොට මේවා නොකරන කෙනෙක්ට පවා මේ දේවල් කරන්න හිතෙනවා. අනික මම හරි ආසයි අපි කරන හොඳ දේවල් හැම දෙයක්ම මිනිස්සු අතරට යවන්න. මොකද ඇත්තටම අපිට අපේ ජීවිතේ ජීවත් වෙලා ඉන්න කාලේ කෙනෙක් වෙනුවෙන් පොඩි හරි සතුටක් එයා වෙනුවෙන් පොඩි හරි දෙයක් හොඳක් කරන්න පුළුවන් නම් ඒක තරම් සතුටක් මේ ලෝකේ වෙන කොහෙවත් නැහැ. මොකද අපි හැමදාම අපේ ජීවිතය අවසන් වෙන දවසට අරන් යන්නේ අපි කරපු හොඳ විතරයි. ඉතින් ඉතින් අපේ අම්මලා ටික ගෙවල් වල ඉතින් ඉන්න අම්මලා තාත්තලා මේ හැමෝම ඉතින් අයියලා අක්කලා අපිට උදව් කරා. ඉතින් ඒ ගමේ ඉන්න හැම කෙනෙක්ම ඒ වගේම සදේශ් මල්ලිගේ අම්මත් ඉන්නවා. ඔය කොනේම ඉන්නේ යා. ඔය ඉතින් කහපාට ඇඳගෙන ඉන්නේ මම. ඉතින් මමත් බත් බෙදන්න උදව් කරා. ඉතින් ගමක මේ වගේ වැඩක් සංවිධානය වෙනකොට ගොඩාක් මිනිස්සු කැමති නැහැ ඒ වගේ දේවල් වලට උදව් කරන්න. හැබැයි අතලොස්සක් ඉන්නවා අපි වගේ අය ඒවට උදව් කරන්න කැමති. ඉතින් හරිම ඒ කියන්නේ මේ මම දැක්ක එක දෙයක් තමයි සදේශ් මල්ලිගේ අවට පරිසරයේ ඉන්නේ ක්‍රූ එක. යාළගේ අසල්වැසියෝ හැම කෙනෙක්ම හරිම ඒ කියන්නේ මේ ගොඩක් ඒ මිනිස්සු මානුෂීය. ඒ කියන්නේ මනුස්සකම උපරිම තියෙනවා. ඒ මිනිස්සු හරිම හොඳයි. ඉතින් ඒ වගේ පරිසරයක මේ වගේ වැඩක් කිරීම ගැනත් ඇත්තටම සතුටුයි. මොකද තමන්ට තියෙන පොඩි පහසුකම් වලින් තව කෙනෙක්ගේ සතුට වෙනුවෙන් ඒ මිනිස්සයා වෙනුවෙන් දෙයක් කරන්න මේ මිනිසුන්ට ලොකු හිතක් තිබුණා. ඉතින් අපි මේ කැම ටික රෙඩි කරලා ඉවර වෙලා යන්න ඉන්නේ. ඒ අවට ගම් වතුර ගල්ලා අසන්න වෙලා ඉන්න අයට ඒ කෑම ටික දෙන්න. ඉතින් කියන්න ඕනේ ඒ කවුරුත් අසරණ මිනිස්සු නෙමෙයි අපි වගේම කාලා බීලා ගෙවල් දොරවල් තිබුණ මිනිස්සු. හැබැයි මේ ගම් වතුර නිසා ඒගොල්ලන්ට ඒගොල්ලොන්ගේ කෑම බීම හොයාගන්න ගෙදර තිබුණ බඩු මුට්ටු මේ හැම දෙයක්ම නැති වෙලා තියෙන්නේ නැති මිනිස්සු නිසා නෙමෙයි. ස්වභාව ධර්මයට අපිට අනිවාර්යෙන් මුහුණ දෙන්න වෙනවා. ඉතින් දැන් මේ මම ඔයාලට පෙන්නන්නේ අපි ඒ ලොකේෂන් එකට ඇවිල්ලා දැන් මේ කෑම බෙදනකොට එයාලා අපිට දීපු අදහස ඇත්තටම කියන්න ඕනේ මම මේක YouTube එකට අප්ලෝඩ් කරේ. එයාලා කියපු දේවල් ඒ කියන්නේ එයාලා කියපු දේවල් නැතුව මොකද එයාලා ගොඩක් සතුටු වුණා. මේ එයාලා කියන්නේ ගම් වතුර නිසා එයාලට වෙච්ච ඒ කරදර ගැන. එක අම්මා කෙනෙක් කියනවා මගේ මෙතෙන්ට වෙනකන් වතුර තිබුණලු. තව අම්මා කෙනෙක් කිව්වා බඩු මුට්ටු ගන්න දෙයක් නැහැ කියලා. ඉතින් ඒ වගේ දේවල් තමයි එයාලා කියන්නේ. ඉතින් ඒ වගේම තමයි එයාලා ගොඩක් අපිට පින් සිද්ධ වෙන්නේ ඒ වගේ දේවල් කිව්වා. මොකද මේ මිනිස්සුන්ට නැති හින්දා නෙමේ. මේ වගේ වෙලාවක ගෙදර උයා ගන්න බෑ. ඒ වගේ දේවල් එක්ක මේ මිනිස්සුන්ට ඒ දීපු දේ වටින නිසා. ඉතින් කියන්න ඕනේ ඇත්තටම අපිට මේ දවස ගැන මාරම සතුටුයි. ඒ කියන්නේ සල්ලි වලට ගන්න බැරි ලොකු සතුටක් තියෙනවා. නිහතමානීව ඇත්තටම ලොකු පිනකට සහභාගී වුණා අපි වගේ දෙයක් කරලා. මොකද ගොඩක් මිනිස්සු ජීවත් වෙන කාලේ තමන්ගේ දෙයක් කරගෙන ජොබ් එකක් කරගෙන ගෙදරට වෙලා
තමන්ගේ ප්‍රශ්න විසඳනවා මිසක් ඇත්තටම සල්ලි නැත්තම් අපි ශ්‍රමයෙන් හරි අනිත් මිනිස්සු වෙනුවෙන් කැප වෙන්න ඕනේ. මොකද මනුස්සකම් අඳුරන ගුණධර්ම අඳුරන මිනිස්සු මේ ලෝකේ ගොඩක් අඩුයි. කෙනෙක් දෙයක් කරද්දී ඒකේ අදකුද කියන්න ඒ වගේ මිනිස්සු තමා ගොඩක් ඉන්නේ. ඉතින් මේ වගේ සමාජයක මේ වගේ වීඩියෝ එකකින් මං ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලටත් ගන්න ආදර්ශයක්. ඉතින් මේක බලන ඔයාත් මනුස්සකම තියෙන කෙනෙක් නම් ඔයාට තේරෙයි මම මේ කියන හැම දෙයකම ඇත්තක් ගැබ් වෙලා තියෙනවා කියලා. ඉතින් අතර මගේ ලොග් එක ඉවරයි. ඉතින් අපි තව වැඩකට අද සහභාගී වුණා. අපි කියන්නේ මම. ඉතින් මම ඒකේ ලොග් එකත් ඔයාලට අරගෙන එන්නම්. ඒ වගේම මේ වගේ වැඩක් සංවිධානය කරපු අපේ සදේශ් මල්ලි එයාගේ ගමේ හැම කෙනෙක්ටමත් බොහොම පිං. ඉතින් අදට මේ වැඩේ ඉවරයි. ඉතින් මේ වගේ තව වැඩ ගොඩක් අපි කරනවා අනාගතයේදී. ඉතින් මේ හැම එකක්ම ඔයාලා එක්ක බෙදා ගන්න අපි එනවා. ඉතින් අදට මම ගිහිල්ලා එන්නම්. ඉතින් මම සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්න හැමෝටමත් මම ගොඩක් ආදරේ. හැමදාම වගේ හැමෝම පරිස්සමින් ඉන්න අදත් කියන්නේ. ඉතින් අදට මම මේ ලොග් එක ඉවර කරනවා. ඉතින් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. මං ගිහින් එන්නම්. බයි බයි. මං ඔයාලගේ දුනි.